මට කොට දැන් ඕකේ හරි අපි යන් කතන්දරයට මේ සෝරි වෙනවා සෝරි තමයි ඉතින් කරන්න දෙයක් නැහැ හැටි ඔහොමයි තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී ඔහොම තමයි හරිද කරන් ගෙද්දවා ඒ කියන්නේ ඔයගොල්ලන්ට මට පෙන්වන්න පුළුවන් ඕයි නම් මෙතන පෙන්වන්න පේනවනේ පේන්නේ ඒකනේ මෙතන පෙන්වන්න තිබ්බා මේ වැඩන්නේ හරි ඒ කෝඩ් නෑ සෝරි මේ මම අපිට දැන් මේක හදාගෙන ඉන්නේ කොහොමද ඉතින් හදන්න තමයි ඉන්නේ කරන්න දෙයක් නැහැ එක එක දේවල් වෙනවා හැටර් කොහොමද කතන්දරයට එන්න එතකොට ඔන්න ඔය විදිහ තමයි තියෙන්නේ කතන්දරේ හරිද හරි 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 යම් කතන්දරේට කොහොම හරි දැන් අපි කරන්න යන්නේ මේක අපේ රියල් වර්ල්ඩ් එකත් එක්ක සම්බන්ධ කරලා මේ වැඩේ කරන්න තමයි දැන් අපි සූදානම් වෙලා ඉන්නේ. හරිද? ඉතින් එතකොට ඔයාලා හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ එක්සෑම් එක ලියන්න යනවනේ. දැන් ඔයගොල්ලෝ කොයි හරි කමක් නැහැ ලියන එක්සෑම් එක ලියන්න යනවා. හරිද? ඉතින් එතකොට අපි ඒ තැන් වලදී සාමාන්‍ය ශිෂ්‍යත්ව ලියන්න ගියා කියන්නේ ඔයාලා ශිෂ්‍යත්ව ලියන්න යනවා. හරිද? එතකොට ශිෂ්‍යත්වයේ ඔයාලා කොහොමද මාක්ස් හම්බෙන්නේ? එක්කෝ ලකුණු තමයි දෙන්නේ ඒක හරි. එතකොට ඔයාලට A B C එහෙම හම්බෙන්නේ නැහනේ. ඔයාලට හම්බෙන්නේ pass the fail the කියන කතන්දරේ විතරයි. එක්කෝ ලකුණු 150ට වැඩි නම් ශිෂ්‍යත්වයේ pass නැත්නම් 150ට අඩුයි නම් ශිෂ්‍යත්වයේ fail. හරිද? ඕකනේ. අන්න ඒක අපි දැන් මේකට ඇප්ලයි කරලා ඉවරලා දැන් අපි මේ කතන්දරේ දැන් කරලා බලමු. හරිද? ඉතින් ඒකට මට පුළුවන් මේ x වෙනුවට මට පුළුවන් ඒකට තේරෙන නමක් දාන මාක්ස් කියලා. හරිද? මාක්ස් කියලා දාලා ඉවර වෙලා මම කියනවා දැන් 75ට වැඩි නම්. හරිද? 75 කියලා මම මෙතනින් දානවා. ඉතින් ඊට පස්සේ දැන් මම කරන්න යන්නේ මගේ මෙන්න මේ x වලටත් දැන් මම දානවා මාක්ස් කියලා. හරිද? මම මොකද කරේ? වේරියබල් එකක් හදාගත්තා මාක්ස් කියලා. ඊට පස්සේ මම මෙතනටත් මාක්ස් කියලා දැම්මා. හරිද? මාක්ස් කියලා දාලා ඉවර වෙලා දැන් මම කරනවා මෙතනින් 50යි කියලා දානවා. හරිද? ඒක තියමන්නේ සෝරි 50යි කියලා දාගන්නවා. හරිද? ඊට පස්සේ මෙතනින් මම දානවා දැන් පාස් කියලා. හරිද? මම පැහැදිලි කරනවා බය වෙන්න එපා. හිමීට පැහැදිලි කරන්න පාස් කියලා දාන්න. හරිද? ඊට පස්සේ මම එතනින් else කියලා දාලා ඉවරලා මෙතනින් දානවා fail කියලා. හරිද? ඊට පස්සේ දැන් මම මේක සේව් කරලා ඉවර වෙලා දැන් මම මේක රන් කරන්නම්කෝ. එතකොට දැන් අපිට පාස් කියලා හම්බ වෙනවා. දැන් මම මෙතනින් දාගන්න 45ක් විතර. ඊට පස්සේ අපිට මෙතනින් fail කියලා අපිට output එකක් හම්බ වෙනවා. හරිද? මෙතන මොකක්ද මේ අපි කරලා තියෙන්නේ? හරිද? දැන් තමයි ඔයාලට දැන් තමයි තේරෙන්න පටන් ගන්න. මම දන්නවා කලින් එක තේරුන්නේ නැහැ කියලා. හරිද? දැන් බලන්නකෝ. දැන් අපි මෙතන අර්ථයක් එක තමයි වැඩේ කරගෙන යන්නේ. ඒ කියන්නේ මම මෙතනින් හදාගත්ත ඉස්සලා මාක්ස් කියලා වේරියබල් එකක්. වේරියබල් එකක් හදාගෙන ඉවරලා ඒකට දාගත්තා 45යි කියලා පුංචි වැලියු එකක්. හරිද? ඊට පස්සේ මොකද්ද මෙතන කරලා තියෙන්නේ? if කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. if කියලා කියන්නේ මේක මෙහෙමද? ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශය මෙන්න මෙහෙමද කියලා අහන්න තමයි අපි මේ if කියලා දාන්නේ. ඒක එහෙම නෙවෙයි නම් කියන තමයි අපි මේ else කියලා මෙන්න මේ විදිහට දාන්නේ. හරිද? එතකොට දැන් මෙතන බලන්නකෝ දැන් මේ මාක්ස් කියන එකට ලකුණු 45යිනේ. දැන් මාක්ස් කියන එකේ දැන් මේගොල්ලෝ ඔයාලා බලන්න උඩ තියෙන මෙතන සමාන කරලා තියෙනවා මාක්ස් කියන වේරියබල් එක 45ට. ඉතින් ඒ කියන්නේ මාක්ස් කියන එක දැන් 45යි. හරිද? ඉතින් එතකොට ඔය 45 කියන එක එක්ක විශාලයි හෝ සමානයි නම් 50ට එයා පාස්. හරිද? එහෙම නැත්නම් එයා ෆේල්. හරි සරලව ඕක තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට එක තේරෙනා කියලා මම හිතනවා. ඒ කියන්නේ දැන් මෙතන අපේ ලකුණු ටික ලකුණු 50ට වැඩි හෝ සමාන වුණොත් එහෙම අපි පාස් වෙනවා. ඉතින් ඒකනේ අර අපි කලින් මෙතන 75 දීදී අපිට මෙන්න මේ විදිහ අවුට්පුට් එකක් ආවේ. ඉතින් ඔයාලා දැන් මෙතන 45 දාලා ඉවරලා මේක රන් කරොත් එහෙම ඔයාලා දැන් බලා ගන්න හම්බ වෙනවා මෙතනින් මේ ෆේල් කියලා තමයි තියෙන්නේ. හරිද? ඒකට හේතුව තමයි මෙන්න මේ කන්ඩිෂන් එකෙන් වෙන වැඩි. හරිද? මේ කන්ඩිෂන් එකෙන් වෙන්නේ ඔන්න ඔය කතන්දරය. හරිද? මට ඕක මේ පැහැදිලි කරවන්න තමයි මම මේ දඟලන්නේ. ඒ කියන්නේ ඔයාලට මේකෙන් තේරුම් ගන්න ඕනේ එකම දේ තමයි මොකක් හරි අගයක් තියෙනවා නම් හරිද? මොකක් හරි වේරියබල් එකක් තියෙනවා නම් ඒකට යම් කිසි වූ අගයක් දීලා තියෙනවා නම් අන්න ඒ අගය අපි මේ if else statement පාවිච්චි කරලා මෙන්න මේ විදිහට තමයි වැඩේ සිද්ධ කරගන්නේ. හරිද? ඒ කියන්නේ මොකක් හරි අගයක් තියෙනවා නම් අන්න ඒ අගය යම් කිසි වූ අපි දෙන කන්ඩිෂන් දෙකක් මත. හරිද? ඒ කියන්නේ කන්ඩිෂන් දෙකට වැඩිය දෙනවා. දැන් මෙතන දෙකයිනේ දීලා තියෙන්නේ. යම් කිසි වූ සාධක දෙකක් මත පදනම් වෙලා අන්න ඒක අපිට අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ අපිට අවශ්‍ය විදිහේ අවුට්පුට් එකක් ගන්න තමයි අපි මේ කන්ඩිෂන්ස් පාවිච්චි කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලට සරලව දැක්කා මෙතන එක්සෑම් එකක් තියෙනවා නම් ඒ එක්සෑම් එකකින් කවුරු හරි දැන් ඒ කවුරු හරි එක්සෑම් එක ලිව්වට පස්සේ යාට මාක්ස් හම් වෙනවා. ඒ මාක්ස් වාස්ද ෆේල්ද කියලා අපිට බලා ගන්න අපිට මෙන්න මේ විදිහේ කතන්දරයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ වගේම ඕගොල්ලෝ මෙතනදී ඒ කියන්නේ පොඩ්ඩක් මේ මූලික කොටස සලකන්න ඕනි පොඩි කතන්දරයක් තමයි. මෙතන ඔයාලා මෙතන පේනවනේ මේ ඩොට් දෙකක් තියෙනවා දැන්. ඉතින් මේකට අපි කියනවා කෝලන් එක කියලා. හරිද? මේ කෝලන් එක මෙන්න මේ විදිහට දාලා ඉවරලා අපි එන්ඩ් එකක් දුන්නොත් එහෙම
අපිව මෙන්න මේ මැද හරියකට තමයි ප්‍රෝග්‍රෑම් එකේ අරගෙන එන්නේ. හරිද? ඒකට හේතුව තමයි අපි මෙහෙම දෙයක් වෙන එකට කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෑල්ලක් තියෙන එකට කියනවා අපි මෙතන මේ ඉන්ඩෙන්ට් එකක් වෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඉන්ඩෙන්ට් කරනවා කියලා තමයි අපි ඕක සලකන්නේ. ඉතින් එතකොට ඔයාලා සමහරට එක්ස්ටෙන්ෂන් එකක් ඒ කියන්නේ ඔයගොල්ලෝ ID එකක් යූස් කරන්නේ නැතුව ඔයගොල්ලෝ සමහර විට නෝට්පෑඩ් එක හෝ වේවා එහෙම දෙයක් යූස් කරනවා වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ වෙලාවකට ඔයාට පුළුවන් ඔයාලගේ ටැබ් එක තියෙනවනේ. ඒ කියන්නේ ටැබ් කී එක අන්න ඒක ප්‍රෙස් කරන්න. හරිද? ඔයාලට පේනවා මෙන්න මේක දැන් මේ බලන්න දැන් මෙතන මේක තියෙන්නේ. දැන් ඒක ටැබ් එක ප්‍රෙස් කරාට පස්සේ මෙච්චරක් විතර යනවා. අන්න ඔය ටැබ් එක ප්‍රෙස් කරලා ඉවරලා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක එහෙට මෙහෙට කරලා ඉවරලා ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මේ Python වල විතරක් නෙමෙයි ඕනියෝ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඔය ඉන්ඩෙන්ට් කියන එකට මේ ලොකු ඕගොල්ලෝ මේ බරක් දෙන්න ඕනේ. මොකද ඒක ඕගොල්ලෝ හරියට දුන්නේ නැත්නම් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක පිස්සු නටන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකට හිතන දේවල් කරන්න පුළුවන්. අන්න ඒකින්ද අන්න ඒක ගැන සැලකිලිමත් වෙන්න කියලා මම යෝජනා කරනවා. හරිද? ඉතින් ඔයාලා ඉන්ඩෙන්ට් එක එහෙම තියාගන්න බැහැ නේද? එහෙම නැත්නම් ටැබ් එකක් ඔයාලට නැත්තම් ඔයාලට පුළුවන් ස්පේස් බාර් එක 4 පාරක් ප්‍රෙස් කරන්න. ස්පේස් බාර් එක 4 පාරක් ප්‍රෙස් කරන්න. ඉතින් එතකොට ඒකත් ඉන්ඩෙන්ට් එකක් විදිහට තමයි අපි සලකන්නේ. හරිද? ඉතින් ඔයාලා ID එකක් යූස් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඉන්ඩෙන්ට් වෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. මොකද ඔයගොල්ලෝ තාම බිග්ිනර්ස්ලා. ඉතින් ඒවත් සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? කමාවක්ද ඩොට් එකක්ද පුංචි දෙයක් මිස්සුනොත් එහෙම ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකේ එරර්ස් එනවා. එහෙම තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල හැටි. ඉතින් ඔයගොල්ලෝ බිග්ිනර්ස් ලානේ. ඒත් එතකොට ඔයගොල්ලෝ එක එක දේවල් කරද්දී ඔයාලට හිතෙන්න පුළුවන් අයියෝ දැන් මේක මෙහෙට ආවනේ කැතයිනේ කියලා මෙහෙට කරන්න හිතෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක එහෙම කරන්නවා. මොකද මෙන්න මේක ඒ කියන්නේ දැන් මෙන්න මේ ඉන්ඩෙන්ට් එක තිබ්බට පස්සේ මෙන්න මේ print කියලා අපි මේ වරහන් අස්ස දීලා තියෙන මෙන්න මේ කතන්දරය මේ උඩ තියෙන පේලියත් එක්ක සම්බන්ධයි. හරිද? ඒ කියන්නේ මේ උඩ තියෙන කතන්දරෙත් එක්ක සම්බන්ධ හින්දා තමයි මේක මේ විදිහට අපිට මැදට ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේ else කියන එකට මෙන්න මේ කතන්දරේ සම්බන්ධ හින්දා තමයි මේක අපිට පොඩ්ඩක් මැදකට ඇවිල්ලා වගේ ඒක අපිට බලා ගන්න හැකියාවක් හම්බෙන්නේ. හරිද? ඒකත් චූටක් ඔළුවේ තියාගන්න කියලා මම සඳහන් කරනවා. ඉතින් ඔයාලට ID එක යූස් කරන්න කිව්වේ අපි ඒකයි. ඔයා තාම ID එක යූස් කරන්නේ නැත්නම් සමහර කට්ටිය නෝට්පෑඩ් එක යූස් කරලා ප්‍රෝග්‍රෑමින් කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ කට්ටිය ඉන්නවා නම් ඕගොල්ලන්ට ඕකත් ඔළුවේ තියාගන්න. ඒකයි පොඩ්ඩක් විශේෂ කොට සලකලා ඕගොල්ලන්ට කිව්වේ. ඉතින් එතකොට සරලවම ඕගොල්ලෝ දැන් තේරුණා කියලා මම දන්නවා. කන්ඩිෂනල්ස් කියන්නේ මොනවද කියලා ඔයාලට තේරුම් ගන්න ඇති සහ තේරෙන්න ඇති කියලාත් මම හිතුවා. හරිද? ඒ වගේම තමයි දැන් අපි මේ කන්ඩිෂන් එකකින් දැන් මේ if else statement නේ පාවිච්චි කරේ. ඒ කියන්නේ if එකයි else එකයි නේ පාවිච්චි කරලා මේ කතන්දරේ කරේ. ඊට පස්සේ දැන් අපි මෙහෙම කරගත්තාට පස්සේ මේ if else statement ඇතුළේ තමයි මේ print එක ඇවිල්ලි ඉවරලා අපිට අවශ්‍ය කරන output එක අපි ගත්තේ. හරිද? ඒ කියන්නේ දැන් මේ print එකක් ඇවිල්ලා ඒ කියන්නේ සරලවම if එක ඇතුළේ තමයි මේ print එක තියෙන්නේ. මම ඒකනේ දැන් කිව්වේ. මේ if එක ඇතුළේ තමයි මේ print කියන function එක අපිට බලා ගන්න හැකියාවක් හම්බෙන්නේ. හරිද? ඉතින් එතකොට දැන් ඔයගොල්ලෝ මම කියවනේ ඔයගොල්ලෝ සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ප්‍රෝග්‍රෑමර්ස්ලා නම් මේ විදිහට නෑ මම කිව්වේ ඔයගොල්ලෝ සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ප්‍රෝග්‍රෑමර්ස්ලා නම් මේ වගේ දේවල් මේ ඇතුළේම තියලා අපි එහෙම රන් කරවන්නේ නැහැ. හරිද? අපි පොඩ්ඩක් try කරනවා මේක වෙනම තැනකට අරගෙන ඉවරලා අපි ඊට පස්සේ මේ දේවල් ටික රන් කරවන්න. හරිද? ඉතින් අපිත් පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදිහට මේ වැඩේ කරන්න ඕනි හින්දා මම තීරණය කරා දැන් මෙන්න මේක අපිට පුළුවන්. ඒ කියන්නේ දැන් මේ එන අවුට්පුට් එක අපි දැන් මොකක්ද මෙතනින් කරගන්න ඕනේ පොඩි වේරියබල් එකකට දාගමු. ඊට පස්සේ මේ වේරියබල් එක අපි පස්සේ ඒ වේරියබල් එකෙන් අපිට අවුට්පුට් එකක් ගන්න පුළුවන් විදිහට අපි ප්‍රෝග්‍රෑම් එක හදාගමු. හරිද? ඒක කරන්නේ කොහොමද කියලා තමයි දැන් ඔයාලට මම පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ඊට කලින් මම මෙතන මුලින්ම මට අවශ්‍ය කරන මම වේරියබල් එක හදාගන්නවා. ඊට පස්සේ මම empty වේරියබල් එකක් විදිහට ඔන්න ඔය විදිහට මම නිකන් හදාගන්නවා. හරිද? ඊට පස්සේ මම මේ කැල්ල අයින් කරලා දාන්න. හරි? මම ඒක අයින් කරලා දාලා ඉවර වෙලා මෙතනින් මම දැන් මේ හදාගත්ත වේරියබල් එකේ නම දාගන්නවා. හරිද? ඊට පස්සේ ඒක සමාන කරලා ඉවරලා මම දැන් මෙතන string format එකෙන් pass කියලා දාගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මම මෙතනිනුත් මේ කැල්ල අයින් කරලා දාලා ඉවර වෙලා ආයෙ මම හදාගත්ත වේරියබල් එකේ නම දාලා ඉවරලා return නෙමෙයි sorry. වේරියබල් එකේ නම දාගෙන ඉවර වෙලා මම දැන් මෙතනින් දාගන්නවා fail කියලා. හරිද? ඊට පස්සේ මම මොකද කරන්නේ මම මේකෙන් එළියට ගිහිල්ලා ඉවරලා එහෙම නැත්නම් මෙන්න මේ පල්ලෙහාට ඇවිල්ලා ඉවරලා මම දැන් print tag ගහ ගන්නවා මම හදාගත්ත variable එක. හරිද? මම මොනවද ලියන්නේ? හරිද? මම print tag ගහනවා. මම print tag ගහනවා මගේ හදාගත්ත variable එකේ නම. හරිද? හරිනේ. ඊට පස්සේ මම දැන් මේක save කරන්න. save කරලා ඉවරලා දැන් මම මේක run කරන්න. ඊට පස්සේ අපිට හම් වෙනවා fail කියලා. ඊට පස්සේ අපි දැන් මෙතනින් අපි marks වෙනස් කරමු 55ක් විදියට. ඊට පස්සේ දැන් මෙතනින් මම මේක රන් කරොත් එහෙම මට ආම් වෙන අවුට්පුට් එක පාස් කියලා.
හරිද මෙතන වෙච්ච දේ සරලව පැහැදිලි කරන්න නම් මෙතන අපි හැදුවා පොඩි වේරියබල් එකක් උඩින් හදලා ඉවරලා මෙන්න මෙතනින් අපිට මොකක් හරි අපිට අවුට්පුට් එකක් එනවනේ. ඒ කියන්නේ මෙන්න මේ කන්ඩිෂන් එක ක්‍රියාත්මක වුණාට පස්සේ අපිට අවුට්පුට් එකක් එනවා. අන්න ඒ විදිහට එන අවුට්පුට් එක මෙන්න මේ රිසල්ට් වලට දාගෙන ඉවරලා ඒ කියන්නේ ඒ අවුට්පුට් එක පාස් නම් අපිට ඒ පාස් කියන ස්ට්‍රින්ග් එක මේ රිසල්ට් කියන එකට සමාන කරලා ඉවරලා ඊට පස්සේ රිසල්ට් කියන එක අපිට මෙතනින් අවුට්පුට් එකක් දෙන්න කියලා තමයි අපි මේ කියලා තියෙන්නේ. හරිද ඊට පස්සේ හදිසියෙ මේ කන්ඩිෂන් එක ෆෝල්ස් වුණා නම් එහෙම නැත්තම් කියලා මේක try කරනවා. ඉතින් ඊට පස්සේ ඒක ප්‍රූව් වුණාට පස්සේ එතනින් මේ fail කියන කන්ඩිෂන් එක ඒ කියන්නේ fail කියන ස්ට්‍රින්ග් එක මේ ස්ට්‍රින්ග් වලට සමාන මේ රිසල්ට් වලට සමාන කරගෙන ඉවරලා අපිට ඊට පස්සේ මේ print කියන එකෙන් අපිට අවුට්පුට් එකක් ලබා දෙනවා fail කියලා. හරිද ඉතින් සරලවම ඔන්න ඔය කතන්දරේ තමයි කන්ඩිෂන්ස් වල ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඉතින් එතකොට දැන් මේකෙන් අපිට තියෙන වාසිය තමයි මෙන්න මේ if else statement එකෙන් පිටට අපිට ගන්න පුළුවන් values. හරිද? මේ if else statement එක පිටට අපිට ගන්න පුළුවන් values. ඉතින් ඊට පස්සේ අපිට ඒ values මෙන්න මේ විදිහට අපිට variable එකකට assign කරගෙන ඉවරලා අපිට ඒ හරහා අපිට අවශ්‍ය කරන විදිහට output ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් condition කියන්නේ ඔය කතන්දරය මම දන්නවා තේරෙන්නේ ඇති ලාවට කියලා. හැබැයි ඉතින් මේක තාම ඔයාලට 100%ක්ම තේරලා නැතුව ඇති කියලාත් මම හිතනවා. හරිද? ඒක යාර එක පාටම ඔයාලට තේරෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් දෙක තුනක් රන් වෙද්දි ප්‍රෝග්‍රෑම් දෙක තුනක් කරද්දි තමයි ඔයාලට ඔක තේරෙන්නේ. හැබැයි දැනට දල අදහසක් ඉන්නද කියලා මම හිතනවා. හරිද? හරි. 50 මෙහෙම මොකක් හරි එකක් ඔයාගේ ඔළුවේ ඇතුලේ ඇති කියලා මම හිතනවා. බය වෙන්න එපා. දැන් ඊළඟ කතන්දරය කරද්දී පොඩක් දිගට අපි ඒක කරනවා. ඉතින් එතකොට ඒකත් එක්ක ඔයාලට වැඩි කොට දාගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ දැන් මේක නම් ගොඩක් කට්ටිය මේ විදිහේ දන්නවත් ඇති කියලා මම හිතනවා. ගොඩක් කට්ටිය කියන්නේ සාමාන්‍යයෙන් A-level කරවව හෝ නැත්නම් යුනිවර්සිටි යනවා නම් හෝ ඕගොල්ලෝ මේ කන්ඩිෂන්ස් ගැන අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. හරිද? මොකද අපි assignment එකටත් කිහිප දෙනෙක්ම ඕක දාලා කරලා තිබ්බා. ඒ කියන්නේ if else statement පාවිච්චි කරලත් වැඩේ කරලා තිබ්බා. හොඳයි. ඒ assignment එක ඉතින් කරන එක අනිවාර්ය නැහැ. ඉතින් ඕගොල්ලොන්ට 6 වෙනි දවසේ රෙකෝඩ් එක බලුවොත් එහෙම assignment එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ assignment එක කරන එක අනිවාර්ය නැහැ. ඉතින් කැමති කට්ටියට කරන්න පුළුවන්. කැමති කට්ටිය කරලා ඉවරලා මම Google group එකට දාලා දී Google form එක. අන්න ඒ Google form එකට upload කරලා අපිට message එකක් දාන්න. අපි ඒක බලලා ඉවරලා ඔයාලට ඒකේ මොකක්ද තත්ත්වය කියලාත් ඔයාලට අප්ඩේට් එකක් දෙන්න. හරි ඒ වගේ තමයි ඉතින් ඕගොල්ලොත් මේ හැම වෙලේම මතක තියාගන්න ඕගොල්ලෝගේ thinking pattern එකත් මම හැමදාම කියනවා වෙනස් කරගන්න ඕනේ. හැමදාම ඕගොල්ලෝ thinking pattern එක අමුතු විදිහට හිතන්න තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ අමුතු විදිහට හිතලා අමුතු දේවල් කරන්න පටන් ගත්තම තමයි ඕගොල්ලන්ට මේක අසෙන් ගේමක් ගහන්න පුළුවන්. හරිද? අනික ඕගොල්ලෝ ආපු ගමන්ම මේක ප්‍රොෆෙෂනල් වෙන්න දඟලන්නත් එපා. ඒ කියන්නේ දැන් මම ඕගොල්ලන්ට කිව්වනේ මේක අර මෙච්චර දිගට අපි ලියන්නේ නැහැ. අපි මෙහෙම තනි වේලෙන් විතර දෙනවා. ඒ ඔක්කොමද කියලා දෙනවා. ඉතින් අපි අතරම දැන් මෙතන උනත් බලන්නකෝ දැන් PD 4ක් ගිහිල්ලා තියෙනවානේ. මේ PD 4ම යන්නේ නැතුව මේක අපිට තනි පේලියකින් ලියන්න පුළුවන්. ඒ ඔක්කොම ගැන අද කියලා දෙනවා. ඉතින් ඒවට මුලින්ම යන්න එපා. ඔයාලා ඉස්සලාම මේ ප්‍රාථමික විදිහට මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න. මොකද අපිත් මේ ප්‍රාථමික විදිහට තමයි ඔයාලට මේ කියලා දෙන්නේ. ප්‍රාථමික විදිහට ප්‍රැක්ටිස් කරන්න. ඉතින් එතකොට ඒවත් එක්ක ඔයාලා හිමීට හරි මේකෙන් වෙන්නේ මේකයි කියලා හරියට ඔළුවට දාගත්තට පස්සේ එතනින් එහාට ඔයාලා හිමීට ප්‍රොෆෙෂනල් මට්ටම යනකම් යන්න පුළුවන්. හරිද? ඔක තමයි කියන්න ඕනේ. ඒ වගේම දැන් අපි ආයෙ කතන්දරට එමු. ඉතින් එතකොට දැන් මෙතන අපි අතරම බැලුවේ දැන් මේ exam එකකින් පාස්ද ෆේල්ද කියලා විතරයිනේ. ඒ කියන්නේ ළමයෙක් පාස් නම් එයාට මෙතනින් රිසල්ට් එක වෙනුවට අපි මේ කියන්නේ පාස් කියන ස්ට්‍රින්ග් එක මේ රිසල්ට් කියන වේරියබල් එකට දාගෙන ඉවරලා ඊට පස්සේ අපිට අවුට්පුට් එකක් දුන්නා. ඒ ළමයා ෆේල් නම් ඒ කියන්නේ ලකුණු 50ට අඩුයි නම් එයා ෆේල්. අන්න ඒ වගේ වෙලාවක ඒ ෆේල් කියන ස්ට්‍රින්ග් එක මෙන්න මේ රිසල්ට් කියන එකට දාගෙන ඉවර වෙලා ඒ කියන්නේ රිසල්ට් කියන වේරියබල් එකට දාගෙන ඉවරලා ඊට පස්සේ අපිට ඒකෙන් අවුට්පුට් එක දුන්නා. හරිද? ඕකනේ ඉතින් සරලව කරේ. ඇත්තට දැන් ඕක කොහොම කරාට දැන් කාලේ එක්සෑම් එකක් ගත්තොත් එහෙම ඔයාලා O level හෝ වේවා නැත්නම් A level හෝ වේවා ගත්තොත් එහෙම එතනදී ඔයාලට පාස්ද ෆේල්ද කියන එකටත් වැඩිය ඔයාලට Aද Bද කියන්නේ ඔයාගේ රිසල්ට් එක මොකක්ද Aද Bද Cද Sද Wද ඔය කතන්දරේ එනවනේ. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම එක්සෑම් එක ඒ කියන්නේ Sද Wද ෆේල්ද ඔය කතන්දර ටික එනවනේ. ඉතින් එතකොට අපි කොහොමද ඔය අපේ මේ දැන් කරපු ප්‍රෝග්‍රෑම් එහෙම නැත්නම් අපි මේ ඉගෙන ගත්ත මේ පුංචි කැල්ල පාවිච්චි කරලා ඒ වගේ ලොකු දෙයක් කරගන්න. ඒ කියන්නේ අපි මේ මාක්ස් වලට ලකුණු කීය දුන්නොත් ඒ කියන්නේ ලකුණු 100 දුන්නොත් ඊට පස්සේ ලකුණු අපි හිතමු 20ක් දුන්නා කියලා අන්න ඒ විදිහට එන්න කොහොමද හදාගන්නේ කියලා අපි දැන් හදාගන්න විදිය තමයි කතා කරන්නේ. මෙන්න මේක කතා කරලා ඉවර වෙද්දී ඔයාලට මේක හොඳටම තේරෙනවා. හරිද? මොකද මේක පොඩ්ඩක් අපි දිගට ලියන කතන්දරයක්. ඒ දිගට ලියන කතන්දරේ දිගට ලියාගෙන යද්දී ඔයාලට මේක කොහොමද තේරෙනවා.
හරිද? ඒකින්ද දැන් අර මුල් කෑලි ටික හරියට අහගෙන හිටියේ නැතත් දැන් කෑල්ල හරියට අහගෙන ඉන්න. එතකොට ඔයාලට මේක ගන්නම කිසිම අවුලක් නැතුව තේරුම් යනවා. හරිද? ඉතින් මේ වැඩේ කරන්න කලින් මම මුලින්ම පොඩි කමෙන්ට්ස් ටිකක් මෙතනින් දාගන්නවා. මෙතන අපි කොහොමද මෙතන අගයන් ටික. එහෙම නැත්නම් මෙතන අපි දැන් දාන්න යන අගයන් ටික අපි කොහොමද ආදේශ කරගන්නේ කියලා අපිට මතක් වෙන්නත් එක්ක අපි මෙතනින් පොඩි කමෙන්ට්ස් ටිකක් දාගන්නවා. හරිද? ඉතින් ඊට පස්සේ මම මෙතනින් දාගන්නවා දැන් ලකුණු 0.35යි අතර නම් අපි එතනින් යාට දානවා W කියලා එන්න කියලා. හරිද? ඊට පස්සේ මම කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ විදිහට hashtag එකක් දාලා මම ඒක කලින් දවසෙත් ඔයගොල්ලෝ පැහැදිලි කරා. ඊට පස්සේ ලකුණු 35යි අපි හිතමු 55යි අතර නම් අපි යාට එන්න කියලා දානවා S එකක්. හරිද? ඊට පස්සේ අපි ආය දාමු දැන් ලකුණු 55යි අපි 65ක් ගමුකෝ 65යි නම් ලකුණු 55යි 65යි අතර නම් අපි කියන අවුට්පුට් එක C කියලා එන්න කියලා. ඊට පස්සේ අපි ඊට පස්සේ ගමු 65යි 75යි හරිද? මේ 65යි 75යි අතර නම් අපි අවුට්පුට් එක B කියලා දාන්න කියලා. ඊට පස්සේ 75යි 100යි අතර නම් 75යි 100යි අතර නම් අපි ආගේ අවුට්පුට් එක A කියලා එන්න කියලා දාගන්නවා. හරිද? මේ කරලා තියෙන සරලවම අපේ මේ අර ඒක අපි දැන් ප්‍රෝග්‍රෑම් එක ලියනවානේ ප්‍රෝග්‍රෑම් එක ලියද්දි අපිට හැම වෙලේම දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එක ලියද්දි ඔළුවේ නැති වෙන්න පුළුවන් මොන ආගයන් දිගද ආදේශ වෙන්න ඕනි කියලා. අන්න ඒක මට කොහොමවත් අමතක වෙන හින්දා මම දාගත්තා මෙන්න මේ විදිහට කමෙන්ට් කරලා ඒ කතන්දර ටික. හරිද? ඉතින් මේ කතන්දර ටික පාදක කරගෙන තමයි දැන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න යන්නේ. ඉතින් මෙතන මම සඳහන් කරලා තියෙන ලකුණු 0ක් හෝ 35ක් වෙන කෙනෙක් නම් අන්න එයාට W එකක් එන්න, ලකුණු 35ක් හෝ 55ක් කෙනෙක් නම් එයාට S එකක් එන්න, ලකුණු 55 හෝ 65ක් කෙනෙක් නම් එයාට 100ක් එන්නත්, ලකුණු 65ක් හෝ 75ක් කෙනෙක් නම් එයාට B එකක් එන්න, ලකුණු 75 හෝ 100 කෙනෙක් නම් එයාට A එකක් එන විදිහට තමයි දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න යන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ලියද්දි දැන් මම මොකද ගන්න මම මුලින්ම වේරියබල් එකක් හදාගෙන ඉවරලා දැන් මම මේකට අගයක් ආදේශ කරගන්නවා. අපි 76 කියලා දාගමු. හරිද? මොකද පළවෙනි එක නම අපි පාස් කරන්න යන හින්දා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? if කියලා දැම්මා මාස් කියලා දැම්මා. හරිද? if කියලා දැම්මා මාක් කියලා අපි දාමු. හරි මාක්ස් කියලාම කරමු. හරි එහෙම නෑ ඔයාලට දාගන්න බෑ වඩා මාක්ස් කියලා අපි ඔන්න විදිහට දාගන්න. හරිද? දාගෙන ඉවරලා මම අර කලින් කරපු කතන්දරේ දැන් චූට්ටක් වෙනස් කරලා මම ලියන්න යන්නේ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. මෙන්න මම මෙතනින් මෙම විශාලයි හෝ සමානයි කියලා දාලා ඉවරලා බිඳුව කියලා දාගන්නවා. n කියලා මම දාගෙන ඉවරලා මාක්ස් කියන එක කුඩා වෙන්න ඕනි. අපි ගත්තේ 35. හරිද? මම පැහැදිලි කරන්න. 35 කියලා මෙන්න මෙතන දාන්න. ඊට පස්සේ මම මොකද ගන්නෙ? කෝලන් එකක් තියලා ඉවර වෙලා මම මෙතන print tag ගහනවා. එන්නේ නැද්ද? හලෝ. හලෝ. දැන් හරි. ඕකේ හරි. යා මේ අද මේ පැත්තට රේනින්. හරි කහමන්නේ. මේ කොහමරි එහෙනම් නම් එච්චයි. උත්තර කොටේ බලමු. මේ සෙෂන් එකක් නෑ එහෙම කල් දාන්න නෑ. අදිස්සිම තත්ත්වයක් ඇරෙන්න අනිවාර්යෙන් කරනවා. මෙතන අපි W කියලා දැම්මා. හරිද? මොකද්ද මේ කරේ? හරිද? මෙතන කරේ තේරුම් ගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. මෙතන ඔයාලා මෙතන හිතන්න මේ මාක්ස් කියලා තියෙන්නේ මේ ලකුණු කියලා. හරිද? දැන් මේ ලකුණු අපි 75යිනේ. මෙන්න මේ 75. හරිද? මෙතන මාක්ස් කියන එකේ 75 දී. හරිද? නැත්තම් ඔයගොල්ලෝ මාක්ස් කියන මාක්ස් කියලාම ගමු. අපි ලකුණු ගන්න නැතුව මාක්ස්. මෙතන මෙන්න මේ අපි මෙතන ආදේශ වෙන මාක් එක. එහෙම නැත්තම් එතන එන මේ ලකුණ බිඳුවට වැඩිය විශාලයි හෝ සමානයිද? හරිද? නැත්නම් සහ විශාලයි හෝ සමානයිද? සහ ඒ කියන්නේ and සහ මාක්ස් කියන එක 35ට අඩුයිද? හරිද? මාක්ස් කියන එක 35ට අඩුයි නම් print කරන්න කියනවා W කියලා. හරිද? හැබැයි අපේ W විතරක් නෙමෙයි තව අගයන් කිහිපයක්ම තියෙනවා. හරිද? දැන් අපි ඒ ටිකක් දාන්න ඕනේ. සහ ඒ කියන්නේ එතනදී අපි කියනවා ඒක print කරන්න කියලා W කියලා. එහෙම නැත්නම් හරිද? එහෙම නැත්නම් හරිද? මේ ඔයාලා නිකන් මේක අර ඉංග්‍රීසි ලියනවා වගේ ඔක තේරුම් ගන්න පුළුවන් හරියට ඔළුවට දාගත්තට පස්සේ එහෙම නැත්නම් මෙන්න මේක මෙහෙමද? හරිද? if marks කියලා මම ආය ලියනවා. ආය මම අර උඩින් දීපු කතන්දරේ හැමම ලියනවා. මෙන්න මේ විදිහට දායි වල දැන් මම මෙතන අගය දා ගන්නවා 35යි කියලා. හරිද? 35යි and marks කියන එක අපි දැන් කුඩයි කියලා දා ගන්න ඕනි. 35යි නම් මම 55යි දැන්. හරිද? ඊට පස්සේ ආය කෝලන් එකක් තියලා ඉවර වෙලා මම print කරන්න කියනවා මෙතනින් S එක. හරිද? දැන් ඔයාලට ඒක පොඩ්ඩක් ඔළුවට යන්නේ නැති කියලා මම හිතනවා. හරිද? ඊට පස්සේ මම මෙතනින් ඇවිල්ලා දැන් මෙන්න මේ if කියන එකේ පල්ලෙහාට එන්න ඕනේ ඈ. මේ if කියන එකේ මේ පුංචි ඉරක්කයක් තියෙන්නේ. අන්න ඒකෙන් එහෙමම පල්ලෙහාට එන්න මේ අයිනටම යන්න එපා. මෙන්න මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා ඔයාලට ආයෙ මෙතනින් else කියලා දෙන්න පුළුවන්. හරිද? දීලා ඉවරලා
දැන් ඔයාලට පුළුවන් එහෙමත් නැත්නම් මෙහෙමද කියලා අහන්න. හරිද? මාක්ස් කියලා දාලා ඉවර වෙලා දැන් ඔයාලට ඔක ෂෝට් එකෙන් ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැනට මේ ප්‍රාථමික විදිහට හිමීට තමයි අපි මේ කරන්නේ. බය වෙන්න එපා. හරි? මේක ෂෝට් එක ඔයාලට ස්විච් එක ලියන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම කියලා දෙනවා. බය වෙන්න එපා. පොඩ්ඩක් හරි මේ ටැබ් එක ප්‍රෙස් කරලා ඉවරලා මම 55යි කියලා දාගත්තා. ඊට පස්සේ අපි 65 කියලා දාගත්තා. හරිද? අපි 65 නේ දාලා තියෙන්නේ. ඔව්. 65 කියලා දැම්මා. ඊට පස්සේ කෝලන් එක දාලා ඉවරලා මම මෙතන print කරනවා 65යි නම් අපි මොකද්ද කිව්වේ? C. හරිද? ඊට පස්සේ මම මෙතෙන් දා ගන්නවා C. හරිද? ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා IELTS එකක් මම දා ගන්නවා. හරිද? ඊට පස්සේ මම මොකද ගන්නෙ? if මාක්ස් කියලා දා ගන්නවා. ඊට පස්සේ මම මෙතන ටැබ් එක ප්‍රෙස් කරලා ඉවරලා 75 කියලාම දාලා ඒ ටැබ් එකම දෙන්න. ඊට පස්සේ මම මොකද්ද කියන්නේ? print කරන්න කියනවා B. හරිද? ඊට පස්සේ මට ආයෙ මෙතන එන්න පුළුවන්. IELTS එකක් ගැහුවා. ඊට පස්සේ මම ගහනවා if marks 75යි 100යි කියලා. ඉතින් ඔක ටැබ් එක ප්‍රෙස් කරගෙන මොනවාට දාගන්න පුළුවන්. ඉතින් ඒක එහෙමනම් print කරන්න කියනවා A. හරිද? ඒක මෙතනින් මෙතනින් දාගන්නත් ඕනවා සමානයි කියලා. නැත්නම් ඔයාලට හදිසියෙ හරි 100ම ලකුණු තියෙන කෙනෙක් ආවොත් එහෙම එයා මෙතනින් පෙන්නන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි ওই ටික ඕ විදිහට දාගත්තට පස්සේ අපිට පුළුවන් ආයෙ එකක් දාලා ඉවරලා IELTS එකක් ගහන්න. IELTS එකක් ගහගෙන ඉවර වෙලා දැන් අපිට පුළුවන් දැන් හදිස්සිය හරි මේ එකකටවත් අදාළ නැති අපි හිතමුකෝ ලකුණු 101 නැත්නම් ඍණ 1 ඔය වගේ එන්න පුළුවන්. ඒ කියන්නේ හදිස්සිය හරි අපි ටයිප් කරාදී මොකක් හරි ටයිපින් මිස්ටේක් එක ලකුණු 60ට 600ක් වදින්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ වෙලාවකට අන්න ඒ ලකුණු ටික invalid marks කියලා අපි පෙන්වන්න කියනවා. හරිද? invalid මාක්ස් කියලා අපි දාගන්න ගියේ. හරිද? ඊට පස්සේ මට මේක සේව් කරන්න පුළුවන්. සේව් කරලා ඉවරලා දැන් මම මේක රන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් දැන් ලකුණු මේක මම ඉන්නේ දාලා වඩ පෙන්නන්න. දැන් ලකුණු තියෙනවා 76ක් 76ක් තියෙන ඉඳලා අපිට අවුට්පුට් එක A කියලා එනවා. මොකද දැන් මෙතන මෙන්න මේ කතන්දරේ තමයි මේක පාදක වෙන්නේ. දැන් අපි 65යි 75යි අතර කතන්දරයක් දාමු. අපි නිකන් 66 දාමු මෙතනින්. හරි 66 දාලා ඉවරලා දැන් මම මේක සේව් කරලා මම රන් කරා කියනවා. එතකොට අපිට B කියලා එනවා. දැන් ඔයාලා හිතන්නකො මෙතන 25 තිබ්බා කියලා. අපි 26 දාමු. ඉතින් ඊට පස්සේ මේක මෙහෙම රන් කරනොත් එහෙම ඔයාලට මෙතන W කියලා බලා ගන්න උනවා. හදිසියට දැන් මාර කියපු විදිහට ටයිපින් මිස්ටේක් එකක් උනා කියන්නකො W වගේ මේ ඍණ ගානක් ආව කියනකො අන්න ඒ වෙලාවට අපිට invalid marks කියලා බලා ගන්න උනවා. හරිද? නැත්නම් ඍණ ගානක් නැත්නම් අපි නිකන් හිතමු දැන් ටයිපින් මිස්ටේක් එකකට 266ක් ආවා කියලා. අන්න ඒ වගේ වෙලාවට invalid marks කියලාම අපිට බලා ගන්න පුළුවන්. හරිද? මෙතන කරපු දේ නම් ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මෙතන අපි කියලා තියෙන්නේ මෙන්න මේ බිඳුවට. ඒ කියන්නේ මේ මාක්ස් කියන එක. එහෙම නැත්නම් මෙන්න මේ තියෙන අගය බිඳුවත් 35ත් අතර නම් print කරන්න කියනවා W. එහෙම නැත්නම් 35ත් 55ත් අතර නම් print කරන්න කියනවා S. 55ත් 65ත් අතර නම් C. 65ත් 77ත් අතර නම් B. 75 100ත් අතර නම් A. ඒ මොකටවත් නැත්නම් invalid marks කියලා මෙන්න මේ විදිහට print කරන්න කියලා තමයි අපි මේ කියලා තියෙන්නේ. නම් ඉතින් ඔයාලට කන්ඩිෂන් කියලා තේරෙන්න ඕන. හරිද? තේරුන්නේ නැත්නම් ඉතින් ඔයාලට ප්‍රෝග්‍රෑමින් හරියන්නේ නැහැ. වෙන එකක් වල කරන්නේ. හරිද? මොකද දැන් අර මුල් ටික නම් අපිට තේරුන්නේ නැහැ කියන්නේ. ඒ වෙලාවේ මම එක්ස්ට්‍රා අරගෙන මොනවද කරලා කරා. තේරුන්නේ නැහැ. හරිද? හැබැයි දැන් කතන්දරේ තේරෙන්න ඕටි. හැබැයි අපි සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකකින් ලියද්දි. හරිද? අපිට ගානට අවුට්පුට් ආවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ප්‍රෝග්‍රෑම් එක ලියද්දි මෙන්න මේ වගේ දිගටලියේ ලියන්නේ. හරිද? අපි සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් තිබේ ලිව්වේ. ඉතින් හැබැයි ඇත්තටම අපි හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නම් අපි ටාගට් කරන්න අපි ප්‍රොෆෙෂනල් මට්ටමට යන්න ඕනි කියලා. අන්න එහෙම ටාගට් කරද්දී අපි මෙහෙම ලියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපි මෙන්න මේ විදිහට අපේ කතන්දරේ ලියන්නේ නැහැ. මොකද මේක හෙන්ම ප්‍රාථමිකයි. අර හෙනම බිග්නර්ස්ලා තමයි මේක කියන්නේ. ඔයගොල්ලෝ බිග්නර්ස්ලා නෙමෙයි. මම අර ඔයගොල්ලෝට මේක තේරෙන්න ඕනේ. තේරුම් ගන්න තමයි මම මේ කතන්දරේ ඔයාලට කියලා දුන්නේ. අපිට පුළුවන් මේ කතන්දරේ කෙටි කරලා දැන් ලියන්න. හරිද? කෙටි කරලා ලියන්න කලින් දැන් ඔයාලට දැන් මේ කතන්දරේ හොඳට අවබෝධයක් ආවා කියලා මම හිතනවා. හරිද? මෙතන සරලව කරේ මොකක්ද කියලා ඔයාලට හරියට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට එහෙම තේරෙන්නේ ඇති කියලා හිතලා ඉවර වෙලා දැන් මම මෙන්න මේ යට ටික අයින් කරලා දානවා. හරිද? යට ටික මෙන්න මෙතන අයින් කරලා දාලා ඉවරලා මෙන්න මේ else කියන එකට මෙන්න මේ විදිහේ කතන්දරයක් දාගන්නවා. හරිද? මොකක්ද මේ දැන් මම කරන්න සූදානම් වෙන්නේ? මේ මම කරන්න යන්නේ මම අර කලින් ලියපු ප්‍රෝග්‍රෑම් එක sweet and sweet මේ short and sweet කරලා ඉවරලා ඔයාලට ලියන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. මීටත් වැඩිය මේක short and sweet කරන්න පුළුවන්. ඒක තව අද දවස් සෙමිස්ටර් යද්දී ඔබ කියලා දෙනවා. හරි තනි පේජයක් වෙනකම් අපිට මේක ලියන්න පුළුවන්. ඒක කරන විදිය මම අද කියලා දෙනවා. බලාගෙන ඉන්න. හරිද? දැන් මම කරන්න යන්නේ මේ if කියලා
පොඩි ස්ටේට්මන්ට් එකක් පාවිච්චි කරන්න යන එක. දැන් මම කලින් මොකද්ද කරේ? if එක යූස් කරා, else එක යූස් කරානේ. දැන් elif කියලා තව පුංචි කතන්දරයක් තමයි මෙතනදී පාවිච්චි කරන්න යන්නේ. හරිද? මේකෙන් අහන්නේ මෙහෙම නැත්තම් මෙහෙමද කියන කතන්දරයේ ගම්ම්‍ය වෙන්න තමයි අපි මේ ස්ටේට්මන්ට් එක පාවිච්චි කරන්නේ. හරිද? ඒ කියන්නේ මේ if කියන එකෙන් මෙහෙමද කියලා අහන්නේ. ඊට පස්සේ මේ if කියන එකෙන් මේ අපි අහන්නේ මෙහෙම නැත්තම් මෙහෙමද කියලා. හරිද? ඒ කියන්නේ else එකයි if එකයි අර දෙකම එකට එකතු කරලා තමයි අපි මෙන්න මෙතන මේක ලියලා තියෙන්නේ. හරිද? අපි මෙන්න මේ අර else එකයි if එකයි දෙකම එකතු කරලා තමයි මෙතන මේ elif කියලා අපි මෙතනට මේ විදිහට දාගෙන තියෙන්නේ. හරිද? සරලව ඒකත් ඔයාලට ඔළුවට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. elif කියලා දැම්මේ අපි ඒකයි. හරිද? මෙන්න මේකට දාගෙන ඉවර වෙලා දැන් අපිට පුළුවන් දැන් අපි elif කියලා දැම්මනේ. ඊට පස්සේ අපි අර කලින් ලියපු විදිහටම දැන් අපි කතන්දරේ ලියන්න පුළුවන්. හරිද? ඒක කොහොමද දැන් කරන්නේ? දැන් elif කියලා දැම්මා. ඊට මම මේ ටැබ් එක පේස්ට් කරන්න. ඊට පස්සේ අපි දැන් බිඳුව ඕනේ. එතන අපි බිඳුව වෙනකොට අපි දැන් දාගමු 35. හරිද? 35යි. ඊට පස්සේ අපි දැම්මේ 55යි. හරිද? ඊට පස්සේ අපි කෝලන් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි ආයෙ print tag ගහගන්නවා. print tag ගහගෙන ඉවරලා අපි මොකක්ද දැම්මේ 35යි 55යි න s. හරිද? ඊට පස්සේ දැන් මම ආයෙ ඔකෝම ටයිප් කර යන්න බැහැ අපිට. ඒකින් මම මේක කොපි එකක් ගන්නවා. ඊට පස්සේ මම මේක මේ විදිහට paste එකක් ගහගන්න දානවා. ඊට පස්සේ තව ඒකට අපි දාමු C. ඊට පස්සේ මේකට B. මේකට A. හරි. ඊට පස්සේ මම මේ ටික වෙනස් කරගන්නම් පට ගාලා. ඊට පස්සේ මම මේකට C කියලා දාගන්නවා. මම මේකට දාගන්නවා B කියලා. ඊට පස්සේ මම මේකට දාගන්නවා A කියලා. ඊට පස්සේ මම මාක්ස් ටික වෙනස් කරන්න. 0.35 අතර නම් W, 35 55 අතර නම් S. ඊට පස්සේ අපි මෙතන 55යි ඊට පස්සේ 65යි අතර නම් C. ඊට පස්සේ 65යි 75යි අතර නම් B. ඊට පස්සේ 75යි 100යි අතර නම් 75යි 100යි අතර නම් A. හරි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඕක දාගත්තා. ඉතින් ඕකෙත් සමහරට ওই ටිකම ගියත් සමහරට ඕක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් වන්නදී අගයක් එන්න පුළුවන්. අන්න ඒ වගේ විදිහට ඒ වගේ වෙලාවට අපි else කියලා දාගන්නවා. else කියලා දාලා ඉවරලා මට පුළුවන් print tag ගහන්න invalid කියලා. හරි invalid marks කියලාම ඔන්න ඔය විදිහට දාගන්න පුළුවන්. දැන් මම save කරලා දැන් මම run කරාට පස්සේ invalid marks කියලා එනවා. මොකද මෙතන 266ක් තියෙන හින්දා මම 66ක් කරොත් එහෙම එක අපිට output එක ගන්න පුළුවන් B කියලා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට අපි අර ලියපු ප්‍රෝග්‍රෑම් එකම හරිද? ඒ කියන්නේ අපිට මේ අපි ලියපු කතන්දරේ හරිද? ඒ කියන්නේ මෙන්න මේ අපි ලියපු අර කලින් අපි if else එක අපි ලියපු කතන්දරේම පොඩ්ඩක් කැටි කරගෙන ඉවරලා අපිට දැන් මේක මෙන්න මේ විදිහට චුට්ටක් කැටි කරලා ඉවරලා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම කරත් ඔයාලා පේනවා දෙකෙන්ම එකම විදිහේ output එකක් තමයි අපිට ආවේ කියලා. හරිද? මේ එතකොට මම මොකද කරේ? කලින් ඔයාලට කියලා දුන්න කතන්දරේ ඔන්න දැන් තව ටිකක් elif එක යූස් කරලා ඉවරලා පොඩ්ඩක් මම කෙටි කරා. හරිද? ඉතින් ඊට පස්සේ දැන් අපිට තව චුට්ටි දෙයක් කරන්න පුළුවන්. හරිද? තව අපිට මේක තව ටිකක් කෙටි කරන්න පුළුවන්. හරිද? ඒක කොහොමද කරන්නේ? දැන් මෙතන බලන්නකෝ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම තිබ්බාට දැන් ඕකයි මම කියන හැම වෙලේම ඔයගොල්ලෝ හිතන්න ඕනි කියලා. හරිද? එක විදිහට හිතන්න කියන්නේ මම ඒකයි. හරිද? දැන් මෙතන බලන්නකෝ. දැන් මෙතන මොකක්ද මේ මුලින්ම වෙලා තියෙන්නේ 0.35 අතර නා මෙයා W කියලා print කරන්න කියනවා. ඉතින් ඒ කියන්නේ මේක මුලින්ම දැන් මෙයා check කරනවානේ. ඒ කියන්නේ දැන් මේ අගය 0.35 අතරද කියලා check කරනවා. හරිද? check කරලා ඉවරලා මෙතනට ඒක ගැලපෙන්නේ නැත්තම් තමයි එයා මෙතනට එන්නේ. හරිද? මෙතනට ආවට පස්සේ ඉතින් ආයෙත් බොරුවට මේක මේ 35ට වැඩිද ඌව check කරන්න වැඩක් නෑනේ. මොකද මෙතන 35ට වැඩි හින්දා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හරිද? තේරෙනවද? ඒ කියන්නේ අපි මේ විදිහට දැම්මට හරිද? දැන් මෙතන බලන්නකෝ. දැන් මෙතන මොකද උනේ? මේ මාක්ස් කියන එක බිඳුවට වැඩිද කියලා බලුවා. හරි. ඊට පස්සේ මේ මාක්ස් කියන එක 35ට මේ අඩුයිද බලුවා. හරිද? ඉතින් දෙයියනේ මෙතන මේක W වෙන්නේ නැතුව මේ කැලලට එන්නේ 35ට වැඩිය A මාක්ස් තියෙන හින්දානේ. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක මේ උද කැලල ෆෝල්ස් වෙන හින්දා තමයි මේ කැලලට එන්නේ. ඉතින් ඒ කැලලට ආවට පස්සේ අපි ආයෙත් මෙතනින් බොරුවට ආයේ A මාක්ස් කියන එක මේ විදිහට චෙක් කරන්න ඕනේ. හරිද? වැඩක් නැහැ. හරිද? ඉතින් ඒකින්ද අපිට පුළුවන් මේ කැලල ටික අයින් කරලා දාන්න. හරිද? තේරුණාද? ඒකින්ද අපිට ඔන්න ඔය විදිහට ඔය කැලල ටික අපි අයින් කරලා දාගන්නවා. හරිද? මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඔක්කොම ටික අයින් කරලා දාන්න. හරිද? ඊට පස්සේ මේකෙත් මම ඒ විදිහටම අයින් කරලා දාගන්නවා.
හරිද? මෙන්න විදිහට අයින් කළා දාන්න. ඊට පස්සේ දැන් මම මේක සේව් කරලා ඉවරලා දැන් මම ආයෙ මේක රන් කරන්න. එතකොටත් අපිට අර විදිහට තමයි අවුට්පුට් එක එන්නේ. හරිද? පේනවනේ. ඒ ටික අයින් කරා කියලා දැන් කනුත් B ආවේ. දැනුත් B එන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් ඕක තමයි ඔයාලා තේරුම් ගන්න ඕනේ. අර ප්‍රෝග්‍රෑම් එක පුළුවන් තරම් කෙටි කරන්න ඕනේ. හරිද? දැන් ඔයාලා දැක්කනේ දැන් මෙතන තිබ්බ ප්‍රේ ප්‍රෝග්‍රෑම් එක එන්න පොඩි වෙනවා. හැබැයි අර එකම වැඩේ වෙනවා. හරිද? දැන් මොකද කරේ අපි ඒව අපිට වැඩක් නැති හින්දා අපි ඒ කතන්දරේ අයින් කරලා දැම්මා. හැබැයි ඉතින් එහෙම කරාට මේක චුට්ටි අවුලක් තියෙනවා. හරිද? කියන්නේ මේක චුට්ටි අවුලක් තියෙනවා. දැන් මේ වැඩෙන් පොඩි අවුලක් වෙලා තියෙනවා. හරිද? ඒක තමයි දැන් ඔයාලා හිතන්නකෝ හදිස්සියෙම හරි මෙතන ඉන්වැලිඩ් ගානක් තිබ්බා කියලා. අපි හිතමු ඍණ 6යි තිබ්බේ කියලා. අපි නිකන් යමු. හරිද? එතකොට බලන්න මේකෙන් අවුට්පුට් එක අපිට S කියලා දෙනවා. හරිද? ප්‍රශ්නය. මොකද දැන් අපි මේ S කියලා දැම්මේ 35ත් 55ත් අතර නම් තමයි මෙයාව S කියලා එන්න කියලා අපි දැම්මේ. හැබැයි මෙතන ඍණ 6 ආපු වෙලාවක මේක S කියලා එනවා. ලොකු ප්‍රශ්නයක්. හරිද? ලොකු ප්‍රශ්නයක් ඕකේ. ඒ කියන්නේ දැන් හදිස්සිය හරි දන්න ඔයගොල්ලෝ ලොකු ඩේටාබේස් එකක් එක්ක ලොකු අපි හිතමුකෝ යා නිකන් ඕලෙල් වලට මොකක් හරි වැඩක් කරන තැනකට ගිහිල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදලා දුන්නා කියලා ලොකු අවුලක්. හරිද? මොකද ඒ කියන්නේ ඊට පස්සේ ෆේල් කට්ටියටත් ඒ කියන්නේ නැත්නම් අපි දන්නකෝ රිනක් ඒ කියන්නේ වැරදිලා ඒ කියන්නේ ලකුණු අපි හිතමු මෙතන 75යි තියෙන්නේ කියලා. හරි? දැන් මෙතන 75ක් තියෙනවා. ඔයා කාගේ හරි අතින් රින කියලා මේ වෙනවා. හරි? එයාටත් එන්නේ S එක. ලොකු අවුලක් නේ. අන්න එතකොට ඒ අවුල අපි මගහරවා ගන්න ඕනි. හරිද? මොකද ඒකට ඒ කියන්නේ මේක ආවට පස්සේ දැන් ඔයගොල්ලෝ කියලා දින්නේ මේ උඩින් දාන පල්ලෙහාට තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. හරිද? ඉතින් එතකොට මේ පල්ලෙහාමනේ මේ කතන්දරේ තියෙන්නේ. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා මේ කන්ඩිෂන් එකේ මෙන්න මේ කැල පොඩක් උඩට දාගෙන ඉවරලා මේක අපිට ගැළපෙන විදිහට හදා ගන්න. හරිද? ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ මෙන්න මේ විදිහට. හරිද? දැන් අපි මේ වැඩේ කරන්න යන්නේ මෙන්න මේ විදිහට. ඒක තමයි දැන් අපිට පුළුවන් හරිද දැන් අපිට පුළුවන් ඉස්සල්ලා මේ කැල චූට්ටක් අයින් කරලා දාන්න. හරිද? මොකද අපිට ඒ කැල ඕනේ නැහැ. මොකද ඒක අන්තිමේටම තියෙන දැන් මේ අවුල ආවොත් ඒක අන්තිමේට රන් වෙන්නේ. ඉතින් ඒක වැඩක් නැහැ. මොකද මේ elif කියන එකෙන් වෙන්නේ අර උඩ කන්ඩිෂන් එක true නම් එතනින් එහාට ඒක රන් වෙන්න යන්නේ නැහැ. හරිද? මම ඒක ඔයාලට පස්සේ පැහැදිලි කරන්න. මේ ඒක ඔයාලට එතනින් එහාට ආය ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ දැන් ඒක මෙතනින් පැහැදිලි කරලා ඉන්නම්කෝ. දැන් ඔයාලා හිතනවා දැන් මේ මාක්ස් වලට දැන් ලකුණු තියෙනවා කියලා අපි හිතමු 25යි කියලා. හරිද 25යි ඊට පස්සේ මෙන්න මේ කන්ඩිෂන් එක true වෙච්ච ගමන් මෙයා මේකෙන් අපිට අවුට්පුට් එක W කියලා දෙනවනේ නේ ඊට පස්සේ ආයෙත් ඒ W කියලා දුන්නාට පස්සේ මෙයා මෙතනින් පල්ලෙහා තියෙන ඒවා රන් කරන්න යන්නේ මොකද වැඩක් නැහැ නේම රන් කරලා නේ එතකොට මේ අගම තියෙන අර ඉන්වැලිඩ් කියන කතන්දරේ අගම තියෙන ඉතින් එතකොට මෙයාගේ අර B S කියලා මෙතනින් ආපු ගමන්ම එයා හිතනවා හරි මේක S තමා කියලා ඉවරලා එයා ඒක අයින් කරනවා. ඉතින් මේකට එන්නත් හේතුව මම කියන්නම්. එන්න හේතුව තමයි දැන් මම මෙතන මේ ඔක්කොම කතන්දර මෙතන දාලා නැහෙනේ. මේ ඔක්කොම කතන්දර ටික ඒ කියන්නේ මෙතන මේ ඒ කියන්නේ ජම් කිසි පරාසයක් මම මෙතන දීලා නැහැ. මෙතන මම ගෙලින්ම කියලා තියෙන්නේ 55ට අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ 55ට ඒ කියන්නේ මාක්ස් වල අගය 55ට අඩු වුණා S කියලා එන්න තියෙනවා. ඉතින් 55ට අඩුයි කියන්නේ මේකත් ඒ කියන්නේ මේ ටික එනවා නම් අවුලක් නැහැ නේ. ඒ කියන්නේ 0.35යි අතර නම් අවුලක් නැහැ W කියලා එනවා. එතකොට 35යි 55යි අතර නම් අවුලක් නැහැ S කියලා එනවා. හැබැයි දැන් 55ට අඩුවෙන් ගත්තොත් එහෙම බිඳුවට අඩුවෙන් තියෙන ඒවත් 55ට අඩුයි. හරිද? අන්න ඒ වගේ වෙලාවක් හින්දා තමයි මෙතනින් මේ S කියන එක අපිට print වෙලා එන්නේ. හරිද? ඒ අවුල දැන් අපි හදන්න ඕනේ. හදන්න ඕනින්ද අපිට පුළුවන් ආයෙත් උඩටම යන්න. උඩට ඇවිල්ලි කරලා අපිට පුළුවන් if mask කියලා අර කලින් විදිහටම චුට්ටි කතන්දරයක් දැන් අපිට දෙන්න පුළුවන්. හැබැයි ඒ කතන්දර ටික කන පිට ගහලා තමයි දැන් අපි දෙන්නේ. හරිද? ඕ කියන කතන්දරය තමයි මෙතනින් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙ mask කියලා පාවිච්චි කරන්න මෙතනින්. ඊට පස්සේ අපිට පුළුවන් ti කියලා දෙන්න. හරිද? ඊට පස්සේ අපිට කෝලන් එකක් තියලා ඉවර වෙලා අපිට මෙතනින් print tag ගහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරිද? invalid කියලා අපි දානවා. හරිද? සේව් කරනවා සේව් කරලා දැන් මම රන් කරනවා හරිද හරි උඩින් ඉන්වැලිඩ් කියලා ආවා ආය ප්‍රශ්නයක් හරිද ආය ප්‍රශ්නයක් ඇයි ඒක එහෙම ආවේ හරිද ආය ප්‍රශ්න ආය ස්කේල් ප්‍රින්ට් උනා දැන් ආය මේකට ගිහිල්ලා ප්‍රින්ට් වෙනවා වාතේ හරිද ඒක අපි කොහොමද ෆික්ස් කරන්නේ කියලා දැන් අපි බලමු හරිද ඒක ඉතින් සරලව තියෙන්නේ මේ if කියලා එකක් තියෙන්නේ ඕකට ඉස්සරහට ඔන්න ඔහොම දාලා මේක elif කරා හරිද ඊට පස්සේ අපි ඕක තේරුම් කරලා දැන් මම රන් කරොත් එහෙම දැන් invalid කියලා විතරයි එන්නේ ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද හරිද ඒක එහෙම වෙන්නත් හේතුවක් ඇතිනේ ඒ හේතුව මොකක්ද අන්න ඔහොමයි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න ඕනේ දැන් තර්ක කර තමයි ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ නැත්නම් බොරු වැඩක් ඉගෙන ගන්න මේක අර ජොඩියට ඉගෙන ගන්නවා ඒ ජොඩියට ඉගෙන ගත්තත් වැඩක් නැහැ
හරිද? මම පැහැදිලි කරන්න. ඇයි එහෙම උනේ කියලා. දැන් මෙතන මම කිව්වනේ දැන් මේක රන් වුණාට පස්සේ ඒ කන්ඩිෂන් එක true. එදිරින් එහාට ආයෙ මෙයා රන් වෙන්නේ නැහැ. හරිද? දැන් මෙතන මේ if කියලා තිබ්බොත් එහෙම ආයෙ එයා ඒකත් check කරලා ඉවරලා ඊට පස්සේ ආයෙ ආ මෙතන ඇවිල්ලා මේකත් check කරනවා. හරිද? තේරුණා? ඒ කියන්නේ දැන් එතනින් අපි දැන් මෙතන ඉන්වැලිඩ් කියන එක තිබ්බොත් එහෙම. ඒ කියන්නේ දැන් අපි ඉන්වැලිඩ් කියලා දාලා ඉවරලා මෙතන if කියලා මෙතනින් දාලා හොම පටන් ගත්තොත් එහෙම දැන් මෙයා මේක දිගටම check වෙන්න දඟලනවා. හරිද? ඉතින් එතකොට එතනිනුත් මෙතනින් මේක අහුවෙන ඉඳා තමයි මෙතනින් කලින් අපිට s කියලා අපිට output එකක් ආවේ. හරිද? හැබැයි දැන් අපි මෙතනින් if කරාට පස්සේ මෙයා මේක invalid කියලා විතරයි එන්නේ. හැබැයි වාට එහෙම කරන්න බෑ වාගේ හිත දෙන්නේ නැහැ වගේ කියන්නකො. දැන් වාට ඒක සෙට් නැහැ. අයියෝ කැතයි වගේ එකක් තියෙනවා නා. වාට පුළුවන් මෙතනින් මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක exit වෙන්න. හරිද? වාට ප්‍රෝග්‍රෑම් එක exit වෙන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ රන් කරොත් එහෙම එතනත් invalid කියලාම තමයි එන්නේ. හැබැයි ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් මැදකට හරිද? හරිද? බ්‍රදර් ලෙක්චර් එකේ ඉන්න අමාරුයි සිග්නල් අවුලක් නිසා මේක රෙකෝඩ් එක දෙනවද? අදම ඔව් දෙනවා. හරි මේ channel එක ඉවරලා ඔයාලා පැය භාගයක් විතර ඇතුළත අපි රෙකෝඩ් ටික අප්ලෝඩ් කරමු. හරිද? ඒ කියන්නේ 11:00 වගේ වෙද්දී ඔයගොල්ලෝ රෙකෝඩ් ටික බලන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මෙතනින් අපි exit කියලා දැම්මා. exit කියලා දැම්මා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක exit වෙන්න කියන එක. හරිද? එතකොට මොකද වෙන්නේ? මාක්ස් කියන එක රින 75යි තියෙන්නේ. මෙයා මේ කන්ඩිෂන් එක බැලුවා. හරි true වුණා. ඊට පස්සේ ආයෙක මෙතනින් අපිට output එකක් දුන්නා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක exit වුණා. හැබැයි අපි ප්‍රෝග්‍රෑම් එකකින් ඒ කියන්නේ exit කියන එක ප්‍රෝග්‍රෑම් එක මැදට සාමාන්‍ය අපි use කරන්නේ නැහැ. හරි? ඒක හැටි. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් මැදකට අපි exit කියන එක use කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ exit කියන එක අපි මේ විදිහට දුන්නාට පස්සේ මේකේ පල්හැක කැලේ එකක් තියෙන්නේ. මෙන්න මේ පල්හැක කැලේ ඔක්කොම වැඩක් නැති වෙනවා. හරිද? ඒක අපි ලිව්වට ඒ කිසිම දෙයක් වැඩක් නැති වෙනවා. ඉතින් ඒකින්ද අපි සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකකට මේ exit කියන එක මෙතන යූස් කරන්නේ නැහැ. ඒක හැටි. හරිද? ඒ ඔයාලා කැමති. ඒක යූස් කළා මේ වැඩේ මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒතකොට ඔයාලා හිතන්නකෝ ඔයාලා මොකක් හරි දෙයක් කරගෙන ඉවරලා එතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න ඕනේ නැත්තම් ඔයාලට පුළුවන් මේ exit එක පාවිච්චි කරන්න. හරිද? ඉතින් එතකොට මොකද වෙන්නේ? exit වෙනවා, ප්‍රෝග්‍රෑම් එක exit වෙනවා. ඉතින් එතකොට අපිට එතනින් එහාට කිසිම output එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඉතින් එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට if else statement පාවිච්චි කරලා එහෙම නැත්නම් if statement එක පාවිච්චි කරලා අපිට වැඩේ කරන්න තියෙන ඔන්න ඔය විදිහටයි. ඉතින් ඕක තමයි conditions වල කතන්දරය. හරිද? conditions වල සරලම කතන්දරය ඕක. දැන් ඉතින් තව විනාඩියක meeting එක end වෙනවා. ඉතින් ආයෙ ගිහිල්ලා ආයෙ එන්න. මොකද තව දේවල් ටිකක් අපිට කතා කරන්න තියෙනවා. හරිද? පොඩි දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. මීටින් එකෙන් වෙයි. ඒක පොඩි දේවල් ටිකක් තව තියෙන්නේ. ඒ ටිකත් අපි කතා කරලාම අද දවසේ ඉවරයක් කරමු. එන්න ඉතින් ආයෙ ගිහලා ආයෙ හරි. ඉතින් ජය වේවා.